අයිබෝන් හැමෝටම සුබ දවසක් වේවා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උදා වූ අද දවස සියලු බලාපොරොත්තු ඉටුවන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උදෑසනක් වේවා. යහපත් දවසක් වේවා. අද දවසේ ඔයාලා කරන කියන වැඩ කටයුතු සියල්ලම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන සියලු ලෙඩ දුක් කරදර නිමා වෙන දලදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබෙන සුබ දවසක් නිරෝගීමත් දවසක් වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මැද පෙරදිග සහ යුරෝපයේ රටවල් වල සේවය කරන ආදරණීය ඔයාලා හැමෝටම අද 2026 ජනවාරි මාසයේ 27 වෙනි අඟහරුවාදා අද ලංකාවේ මහ බැංකුවේ ඩොලර් එකක ගැනුම් මිල රුපියල් 306.3ක් හැටියටත් විකුණුම් මිල රුපියල් 313.56ක් හැටියටත් මැද පෙරදිග ඩොලර් එකක මිල රුපියල් 309.80ක් දක්වා මිල ඉහළ ගිහින් තියෙනවා. බහරේන් දිනාර එකක් රුපියල් 820ක් හැටියට අද මිල සටහන් වෙන්නේ NEC එක්ස්චේන්ජ් එකේ. වගේම UAE එකේ සහ ලන්සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබයි ඩිරාම් එක රුපියල් 84.17ක් හැටියට මිල සටහන් වෙද්දී ජෝර්දාන් දිනාර එකක අද මිල රුපියල් 435.98ක් දක්වා මිල ඉහළ ගිහින් තියෙනවා. අද දවසේ ජෝර්දාන් එකක මිල සෞදි රියාල් එකක් රුපියල් 80.40ත් රුපියල් 82.44ත් අතර මුදලකට අද ඔයාලට එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. වගේම තමයි පුරුෂටම් එක්ස්චේන්ජ් එකේ අදත් ඕමාන් රියාල් එකට රුපියල් 802.50ක මුදලක් සටහන් වෙලා තියෙනවා. අද අල්දාර් අල් ජසීරා අල් ෂමාන් ඔන්ලයින් ඇප්ලිකේෂන් එක භාවිතා කරලා ලංකාවට මුදල් යවනවා නම් කටාර් රියාල් එකට රුපියල් 84.98ක් ලබා ගන්න පුළුවන්. කුවේට් එකේ ඉන්න අයටත් ඔන්න අදත් රුපියල් 1018.80ක් ලබා ගන්න පුළුවන් අල් සජීල් එක්ස්චේන්ජ් එකෙන්. ඉතින් මේගොල්ලෝ මේක ඉදිරිපත් කරලා තියෙන්නේ කොන්දේසි සහිතයි කියලා. ඉතින් කොන්දේසි මොනවද බලන්න නම් ඔයාලට ගිහිල්ලා අහන්නම සිද්ධ වෙනවා මේ බ්‍රාන්ච් වලින්. ඊට අමතරව අනිත් සෑම එක්ස්චේන්ජ් එකකින්ම ලංකාවට මුදල් යවනවා නම් රුපියල් 985ත් රුපියල් 1000ත් අතර මුදලකට ඔයාලට අද කුවේට් දිනාර එක එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. විශේෂයෙන් අල්නාදා BEC UG අල්මුසාන් යල්සාමි ARY එක්ස්චේන්ජ් වලින් ඔයාලට රුපියල් 1003ක් වගේ මුදලකුත් ලබා ගන්න පුළුවන්. අද Google රේට් එක රුපියල් 1008.73ක් හැටියට තමයි කුවේට් දිනාර එකක මිල සටහන් වෙලා තියෙන්නේ. යුරෝ එකක් රුපියල් 367ක් හැටියටත් සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 243.49ක් හැටියටත් ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රුපියල් 213.86ක් හැටියටත් මැලේසියන් රින්ගිට් එකක් රුපියල් 77.90ක් හැටියටත් ඊස්ට් එයා සර්කල් එකක් අද දවසේ රුපියල් 99.19ක් හැටියට යුරෝපයේ රටවල් වල මිල වෙනස් වෙලා තියෙනවා. අපි බලමු අද මැද පෙරදිග ඉඳලා රත්තරන් මිල තී ගන්නවා නම් අද කොහොමද මිල ගණන් සටහන් වෙලා තියෙන්නේ කියලා. කුවේට් කැරට් 22 ග්‍රෑම් එකක මිල කුවේට් දිනාර 46.34ක් හැටියටත් කැරට් 24 කුවේට් දිනාර 50.49ක් හැටියට ග්‍රෑම් එකක මිල සටහන් වෙලා තියෙනවා. සෞදි කැරට් 22 ග්‍රෑම් එකක මිල සෞදි රියාල් 624ක් හැටියටත් කැරට් 24 සෞදි රියාල් 575ක් දක්වා අද මිල ඉහළ ගිහින් තියෙනවා. කටාර් කැරට් 22 ග්‍රෑම් එකක මිල කටාර් රියාල් 608.5ක් හැටියටත් කැරට් 24 608.5ක් හැටියටත් කැරට් 22 564ක් හැටියට තමයි සටහන් වෙන්නේ. ඩුබයි කැරට් 22 ග්‍රෑම් එකක මිල ඩුබයි ඩිරාම් 568.75ක් හැටියටත් කැරට් 24 ඩුබයි ඩිරාම් 614.25ක් හැටියට මිල සටහන් වෙද්දී ඕමාන් කැරට් 22 ග්‍රෑම් එකක මිල ඕමාන් රියාල් 60.25ක් හැටියටත් කැරට් 24 64.55ක් හැටියටත් මිල සටහන් වෙලා තියෙනවා. බහරේන් කැරට් 22 ග්‍රෑම් එකක මිල බහරේන් දිනාර 58ක් හැටියටත් කැරට් 24 බහරේන් දිනාර 62.20ක් හැටියට තමයි අද රත්තරන් මිල සටහන් වෙලා තියෙන්නේ. ඊට පෙරේදා පළමුදාට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රමාණයකින් රත්තරන් මිල ඉහළ ගිහින් තියෙනවා. ඉතින් මේ මිල ගණන් ඔයාලා යන වෙලාව අනුව සහ ඔයාලා ඉන්න රටවල් වල එක්ස්චේන්ජ් වලින් එක්ස්චේන්ජ් වලටත් මේ මිල ගණන් තවත් ඉහළ පහළ යන්න පුළුවන්. ඉතින් ඒ බව විශේෂයෙන්ම දැනුවත් වෙන්න කියන ගමන් මතක් කරනවා. channel එකට අලුත් කෙනෙක් නම් මේ තිරේ දිස්වන විදියට කියලා channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන notification bell එකත් all දාලා පුංචි සහයෝගයක් ලබා දෙන්න. ඒ වගේම notification bell එක all දැම්මොත් විතර අපි මේ වගේ නිවැරදි මිල ගණන් වල වීඩියෝ දාපු සැනින් නැරඹීමේ පහසුකම ඔයාලට හිමි වෙන්නේ. ඉතින් ඔයාලගේ අදහස් මේ වීඩියෝ එකට පහලින් like කරන්න. ඔයාලා ලංකාවට මුදල් යවුවා නම්
ඒ මොන එක්ස්චේන්ජ් එකෙන්ද කියලා පුංචි කමෙන්ට් එකක් වගේම ඔයාලගේ අදහසුත් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් යටියට දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් තව කෙනෙක් දැනුවත් කරන්න පුළුවන් තරම් මේ වීඩියෝ එක යාළුවන් අතරේ ෂෙයා කරන්න. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්. අල්ලා දෙවියන්ගේ පිහිටයි, යේසුස් වහන්සේගේ පිහිටයි හැමෝටම බුදු සරණයි.